welcome back to my YouTube channel. ඉතින් ඔයාලව මම ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මාව subscribe කරලා මගේ channel එකේ vlogs වලට කැමති නම් මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අපි යමු vlog එකට. අද මම ඔයාලට ගෙනාවේ පෙටාවල තියෙන ඔයාලට අවශ්‍ය වෙන ගොඩක්ම හොඳ shop එකක් ගැන. ඇත්තටම ඉතින් ගොඩාරියක් පෙටාවල තියෙන vlogs ඕනි කියලා මට ගොඩක් කමෙන්ට් ඇවිල්ලා තිබුණා. ඒ නිසා මම හිතුවා ඔයාලට අද ඉඳන් පෙටාවල vlogs ඔයාලට අරන් එන්න. මොකද ඒවට මට ගොඩාරියක් views කියලා තිබුණා, comments ඇවිල්ලා තිබුණා. ඒ තරම් හොඳ videos තිබුණ හින්දා. මොකද ගොඩක් අයට අවශ්‍ය කරන දේවල් ඉතින් දැනගන්න තියෙනවා නම් ගොඩක් හොඳයිනේ. සාමාන්‍යයෙන් හැමෝම බලන්නේ ගොඩක් දේවල් අඩු තැනකින් තමයි භාණ්ඩ මිලදී ගන්න. ඉතින් අපි ආවේ සෝන්ඩර්ස් කියන පෙදෙසට තමයි ආවේ. පෙටාවල තියෙන සෝන්ඩර්ස් පෙදෙස. ඉතින් මෙන්න මේ shop එක මම කියන්නම්. මේ shop එකේ නම Deans Packing. ඉතින් shop එක හොයාගන්න ඔයාලට මාරම ලේසි. මම ඔයාලට description box එකේ දාලා තියන්නම් මේ shop එකේ විස්තර, phone numbers එහෙම. ඔයාලට හදිසියක්වත් දැන් මෙතනට එන කෙනෙකුට මගේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ shop එක හොයාගන්න බැරි වුණොත් මේ phone number එකට call එකක් දීලා මෙයාලව contact කරගෙන මෙයාලගේ shop එක හොයාගන්න පුළුවන්. එතකොට ඔයාලා ඉන්න තැනට මෙයාලගේ shop එකේ කවුරු හරි එයි. එතකොට එයාලා අනිවාර්යෙන් shop එකේ තියෙන තැනට එක්කගෙන යයි. කිසිම දෙයකට බය වෙන්න එපා. මේ shop එක හොයාගන්න හරිම ලේසි. ඉතින් ඔයාලා මොන හරි business එකක් කරනවා නම් මොන හරි packing වගේ දෙයක් සාමාන්‍යයෙන් small business කරන අයට ඒ කියන්නේ ඔයාලා හිතනකො ව්‍යාපාර මොන හරි කරනවා නම් ඔයාලගේ packing කටයුතු තියෙනවා නම් ඉතින් ඒකට ගොඩාරියක්ම helpful වෙනවා මේ වීඩියෝ එක. ඒ වගේම තමයි මේ shop එකේ තියෙන දේවල් ගුමාරම අඩුයි. ඉතින් පෙටා කිව්වට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලා දන්නවා ලංකාවෙන් අඩුම දේවල් තියෙන පෙටාවල. ඉතින් ඒ පෙටාවල තියෙන ඒවත් සමහර ඒවා ගුණාත්මක බව නැති ඒවා තියෙන්නත් පුළුවන්. ඉතින් මම පෙන්වන දේවල් සාමාන්‍යයෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ දේවල් තමයි මම මිනිස්සුන්ට පෙන්වන්නේ. ඉතින් මෙතන shop එකේ ඔයාලට බය වෙන දෙයක් නැහැ. පැකින් කරගන්න ඕනි නම් අවශ්‍ය සියලුම දේවල් සෙලෝ ටේප් එකේ ඉඳලම මෙයාලා ගාව තියෙනවා. අර සමහර අර ඉටි බණ්ඩල් ඉටි පැකට් එහෙම අපිට ඒ කියන්නේ අපිට ගන්න තියෙන shop ඉතින් හෙනම අඩුයි. අපේ අවට තියෙන shop වලින් අපිට ගන්න නැහැ. ඒ වගේ stock ඉවර වෙලා බඩ ඉවර වෙලා ඉතින් අර ගෙන්නන කාලයක් නැති වෙනකොට අපේ අර ව්‍යාපාර තියෙන ඒවා ගොඩක්ම එන හිටිනවා. මොකද මේ පැකින් කියන අංශය අපිට නැති වෙන හින්දා. ඉතින් ඔයාලා බය වෙන දෙයක් නැහැ. ඔයගොල්ලෝ courier service එකක් එහෙම කරනවා නම් courier එකට බඩු දානවා නම් ඉතින් මෙන්න මේ packing Deans packing එකට ආවොතින් ඔයාලට සුවිශේෂී වට්ටමක් යටතේ මෙයාලගෙන් භාණ්ඩ මිලදී ගැනීමේ පාසකම ඔයාලට තියෙනවා. ඉතින් ඔයාලා ව්‍යාපාරයකට ගන්නවා නම් ඉතින් මෙයාලගෙන් discount එකක් දාලාම බඩු අරගෙන යන්න පුළුවන්. ගොඩක් ඉතින් බඩු ගන්නවා නම් එහෙම නැත්නම් කොහොමද ඉතින් සාමාන්‍යයෙන් මෙයාලගේ තියෙන ගණන් ගොඩාරියක්ම අඩුයි. එතකොට මේ තියෙන්නේ packing items. ඔයාලා දකින්න ඇති දැන් මගේ වීඩියෝ එක පුරාවටම shop එකේ වටේම ගියා වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලා දකින්න ඇති සෙලෝ ටේප් වර්ග packing items වර්ග ගොඩාරියක් තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන ටික මෙයා කියන්නේ packing items වර්ග. මෙතන ග්‍රෑම් 10 ඉඳන් ග්‍රෑම් 30 වෙනකම්ම packets ඔයාලට ගන්න පුළුවන්. ඒකේ last price එක 9යි. රුපියල් 9 ඉඳන් රුපියල් 30 වෙනකම්ම තියෙනවා. එතකොට මේ තියෙන gold color එකෙන් ඔයාලා දැකලා තියෙනවද හරිචන්ද්‍ර කෝපි පැකට් එක. අන්නේ කෝපි පැකට් එක තමයි මේ තියෙන්නේ. කෝපි පැකට් එකේ පැකින් එක තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙතනින් අපි පැකින් එකක් ගත්තොත් අපේ print එක විතරයි ගහගන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසි. ඔයාලා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් මෙන්න මේකේ එක පැකට් එකක් ග්‍රෑම් 10 ඒ කියන්නේ රුපියල් 2 ඉඳලා 22 වෙනකම් ප්‍රයිසස් යනවා මේකේ. හරිම ලාභයි. මේගොල්ලෝ පැකින් එක අපිට දෙනවා. පැකින් කරලා ඒ කොලේ අපිට දෙනවා. ඒ කියන්නේ පැකට් එක දෙනවා.
අපිට තියෙන්නේ print එක ගහ ගන්න විතරයි. හරිම ලේසි, හරිම සරලයි. එතකොට මේ තියෙන්නේ මේ shop එකට අලුතෙන් එකතු වෙන items වර්ගයක්. ඒ තමයි අර gift box දාන්නේ. අන්න ඒවා තමයි මේ තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් 100ක් වගේ ගන්න ඕන. ඒ කියන්නේ 100ක් ගන්න ඕන නම් තොග වශයෙන් ගන්න ඕන නම් මෙයාලා රුපියල් 30 ඉඳලා 120 වෙනකම් prices තියෙනවා මෙයාලගේ. මේ අර අඩු එක රුපියල් 30යි. ඊළඟට මේ තියෙන vacuum bags. එතකොට ඒකේ පොඩි size එකේ ඉඳන් ලොකු size වෙනකම්ම මෙයාලගේ තියෙනවා. මේ තියෙන්නේ ඒ vacuum bag එකේ අලුත් එක. එතකොට මේ බෑග් එකෙත් පොඩි size එකේ ඉඳන් ලොකු size එක වෙනකන් තියෙනවා. මේක දෙන්නේ මෙයාලා තොග මිලට විතරයි. එතකොට මේකේ plain බෑග් එකක් තියෙනවා. එකත් ග්‍රෑම් 5 ඉඳලා කිලෝ 2 වෙනකම්ම sizes වලට ගන්න පුළුවන්. අඩුම පැක් එකට රුපියල් කියන්නේ අඩුම පැක් එකට 100ක්වත් ගන්න ඕනේ. කෑලි 100ක්වත් ගත්තම තමයි මෙයාලා අර අඩු ගානට වගේ දෙන්නේ අපිට. මේක ඔයගොල්ලෝ වැකුම් බෑග් වශයෙන් ගන්න කැමති නැත්නම් රෝල් වශයෙන් උත් ඔයාලට ගන්න බෑ. රෝල් විදිහටත් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති වැකුම් බෑග් එකේ රෝල් එක. මේක අඟල් 6 ඉඳන් අඟල් 13 වෙනකම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ තියෙන රෝල් වශයෙන් උත් ඉතින් ඔයාලට මෙතනදී ගන්න පුළුවන්. මේක අර ෆිට්නස් එක වැඩි. සාමාන්‍යයෙන් අර බෑග් ගන්නවට වඩා මේවා ගන්න එක ගොඩක් හොඳයි. මෙයා කියපු විදිහට. එතකොට ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් කිලෝ එකක් වගේ ගන්නවන රුපියල් 2000ක් වගේ තමයි price එක වෙන්නේ. මේ කියන්නේ මං කිව්ව අර බෑග් වල price එක බෑග් වශයෙන් ගන්නවා නම් රෝලක් ගන්නවා නම් ඉතින් සාමාන්‍යයෙන් කිලෝ 17ක් වගේ එනවා එක රෝල් එකකට. ඒතකොට ඉතින් මෙයාලා කතා කරලා බලලා මෙයාලත් එක prices එක එහෙම අඩු කරගන්න පුළුවන්. මමත් ඉතින් recommend කරන්නේ ඇත්තටම අර බෑග් ගන්නවට වඩා මේ වගේ රෝල් එක ගන්න එක ගොඩක්ම හොඳයි කියලා. මොකද ඒක more fitness more thing. ඒ හින්දා රෝල් එක තමයි මම ගොඩක්ම recommend කරන්නේ. සාමාන්‍ය තොග වශයෙන් තමයි මෙයාලා දෙන්නේ මේවා. ඔයාලට ඉතින් මෙයාලත් එක්ක කතා කරලා සාමාන්‍ය ගානකට අඩු කරගන්න පුළුවන්. හරි දැන් ඔයාලා බලනවා ඇති මේ bags මොනවද කියලා. මේ bags තරබට ඕනේ දෙයක් මේක දාන්න පුළුවන්. පොල් තෙල් fruits වර්ග ඕනේ මේ දෙයක් දාගන්න පුළුවන් මේ bags වර්ග. සමහරට ඔයාලා කලින් දැකලත් නැතුව ඇති. සමහරට කලින් දැකලා තියෙන අයත් ඇති. මාත් මේ බෑග්ස් දැක්කේ පළවෙනි වතාවටම තමයි. මං කලින් දැකලා ඇති. ඒ වුණාට මට මෙහෙමයි කියලා කියන්න තේරෙන්නේ නෑ මේ බෑග්ස්. මොකද ගොඩක් දේවල් දාලා තියෙනවනේ. මේක මෙයාලා කියව විදියට මේවා පොල් තෙල් වර්ග දාන්න පුළුවන්. ඔයාලගේ ඒ කියන්නේ ඔයාලගේ තියෙන දියරමේ දේවල් දාන්න පුළුවන්. ෆෘට්ස් වර්ග අර ජූස් වගේ හදලා සාමාන්‍ය බෝතල් වල දාන කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ වගේ බෑග්ස් වල ඔයාලට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාලට කියන්න ඕනේ ස්පෙෂලි දෙයක් තියෙනවා. මෙයාලා ඉතින් තොග වශයෙන් විතරයි මෙතන ගනුදෙනු කරන්නේ. අඩුම මෙයාලගෙන් සාමාන්‍ය දෙයක් ගන්නව නම් 100කවත් තොග ගන්න ඕන. එතකොට තමයි ඉතින් අර මෙයාලටත් කියන්නේ ටිකක් ඩිස්කවුන්ට් එකක් එහෙම තියෙන්නේ. මෙන්න මේක අර අපි ක්‍රීම් වර්ග පාවිච්චි කරනවානේ. ක්‍රීම් දාන බෝතල්. ඔන්න ක්‍රීම් බිස්නස් කරන කට්ටිය ඉන්නවා නම් ඔයාලට මේක මාර chance එකක්. මෙතන තියෙනවා shop එක. ඔයාලට කියලා ගන්න පුළුවන්. මෙයාලගෙන් කෙලින්ම ක්‍රීම් බෝතල් 100ක් ගත්තොත් මෙයාලා මාර විදිහට ගාණක් අඩු කරනවා. ඔයාලට හිතා ගන්න බැරි වෙන විදිහට අඩු කරනවා. මොකද මෙයාලා තොග වශයෙන් විතරමයි දෙන්නේ. අපි දැන් 4-5ක් වගේ ගන්න ගියොත් මෙයාලට ඉතින් මෙයාලා අපිට දෙන්නේ නැහැ. මොකද ඉතින් ඒක මෙයාලටත් වැඩක් නැහනේ. මෙයාලටත් පාඩුයි ඉතින්. මෙයාලටත් ලාභ. මොකද මේතන shop එකේ ගොඩාරියක්ම අඩුයි. සාමාන්‍යයෙන් අර bags වගේ ගත්තොත් රුපියල් 9 ඉඳලා bags තියෙනවා. ඒ හින්දා ඉතින් ගොඩක්ම shop වල හොයාගන්න බෑනේ එච්චර අඩුවට. ඉතින් මෙයාලටත් ලාභදායී වෙන විදියට අපිටත් ලාභදායී වෙන විදියට තමයි ඉතින් හැම දෙයක්ම වෙන්නේ. එතකොට ඉතින් ඔයාලට ගොඩක්ම බිස්නස් කරන අය තමයි මගේ වීඩියෝ එක ගොඩාරියක්ම වැදගත් වෙන්නේ. ඉතින් අර මේ පෙන්නන තියෙන බෝතල් ක්‍රීම් බෝතල් ඒවා ඔක්කොම සීල් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට අර ක්‍රීම් එකක් දාගන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙන ඒවා තමයි මේකට ඕන. ඒ කියන්නේ හැම જાතියක්ම තියෙන ක්‍රීම් දාන ඒවාද තමන්ට ඔය ජූස් අරෝම ඒවා දාන ඒවාද පැකින් කරන ඒවාද පැකින් වල සියලුම දේවල් මේ shop එකේ තියෙනවා. ඇත්තටම මමත් දන්නේ නැහැ. කලින් මෙන්න මේ වගේ shop තියෙනවා කියලා මම හිතුවේ ක්‍රීම් සාමාන්‍යයෙන් හැදුවොත් ඉන්නේ ඒ ක්‍රීම් හදන කට්ටියම තමයි හැම දෙයක්ම කරලා අවුට්ෆිට් එක විදියට ඔක්කොම අපිට දෙන්නේ ක්‍රීම් සම්මුල ක්‍රීම් එකම හදන්නේ පැකින් කරන එකේ ඉඳලම යාලා කියලා. ඒ වුණාට ඉතින් ඇත්තටම අපි ක්‍රීම් බිස්නස් එකක් කරනවා නම් මාර ලේසි. පැකින් කරන කඩයක් තියෙනවා. ඒ කඩේ අරගෙන කඩෙන් ඒක අරගත්තා. අපේ තියෙන අදාළ ද්‍රව්‍ය එකට දැම්මා. අපේ මොකක්ද print එකක් තියෙනවා නම් ඒක ගැහුවා ඒක සෙල් කරා. ඉතින් හරිම ලේසි. ඔයාලත් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවනම් පොඩි හරි අදහසක් හිතේ තියෙනවා නම් ඔයාලත් ඉතින් දැම්ම එක පටන් ගන්න.
මොකද ඔයාලටත් ලාභදායී වෙන විදියට ෂොප් වර්ග මගේ මුළු වීඩියෝ එක පුරාවටම තියෙනවා. ඒ වගේම තමයි මගේ බ්ලොග් වල, ඒ කියන්නේ මගේ YouTube එකේ ගොඩක්ම තියෙනවා ඔයාලට ලාභදායී වෙන ෂොප් වර්ග, ඇඳුම් ෂොප් වර්ග. ඉතින් ඔයාලට හැම දෙයක්ම වගේ ඉතාමත් පහසුවෙන් ලාභදායී මිලට ගන්න පුළුවන් තැන් තමයි මම ගොඩක්ම කියලා තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක්ම highly recommend කරන්න පුළුවන් තැන් විතරමයි මම ඔයාලට වීඩියෝස් අරගෙන එන්නේ. ඔයාලට මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මගේ වීඩියෝ එකට යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මම ඒකට රිප්ලයි කරන්නම්. ඉතින් මේ තියෙන්නේ අර අපි කලින් කියපු අර හරිචන්ද්‍ර කෝපි පැකට් එක හදන විදිය. ඒ කියන්නේ ඉතින් ඔයාලට වෙනම ඕන දෙයක් මේකට දාගන්න පුළුවන්. මේක ඉතින් අර මෙයාලා පැකින් එක අපිට දෙනවා ළමයි. ඉතින් අපිට තියෙන්නේ අර print එක ගහගන්න විතරයි. ඉතින් ඒකේ අර එක එක කෝපි sizes තියෙනවා වර්ග. මේ තියෙන්නේ කියන්නේ බැලුවම මටත් පුදුම හිතෙනවා. මමත් මීට කලින් දැනගෙන ඉඳියේ නෑ මේ වගේ දේවල්. අර අපි ගොඩක් දේවල් use කරාට අපි දන්නේ නෑ මේකේ හැදෙන විදිය කොහොමද කියලා. ඇත්තටම මටත් ආස හිතුණා small business එකක් පටන් ගන්න. මේ වීඩියෝ එක බලලාම ආස හිතුණා. මේ කියන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොටම මට ආස හිතුණා ඒක පටන් ගන්න. මොකද හරියම ලේසි යන්නේ. මං හිතුවේ නෑ මෙච්චරම ලේසි දේවල් තියෙනවා කියලා. මොකද පැකින් එක ලේසි වුණා කියන්නේ ඉතින් අවුට්ෆිට් එකත් අපිට හදා ගන්න ඕන. මම කියන්නේ පැකින් එක ඒ දේවල් ඉතින් ලස්සනටම තියෙන්න ඕනිනේ. නැත්තම් ඉතින් අපිට සෙල් කරගන්නත් ගොඩක් අමාරුයි. ඉතින් ඔයාලට මම highly recommend කරනවා පෙටාවල තියෙන Deans shop එක. මේ Deans එකට ආවොත් ඔයාලට අවශ්‍ය සියලුම දේවල් පැකින් එකේ ඉඳලා අවශ්‍ය සියලුම දේවල් ඔයාලට මේ shop එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මාර්ම සුවඳශීලී සර්විස් එකක් තමයි දෙන්නේ. මොකද ඔයාලා මේ බිස්නස් කරන අය විතරක් එන්න. මොකද අර 4-5ක් ගන්න ඉන්න අය එන්න එපා. මොකද මේකද එයාලට ඉතින් ඒ කියන්නේ 4-5ක් ගන්න ඉන්න නම් වැඩක් නැහැ. මොකද දෙන්නේ නැහැනේ. සමහර දේවල් තියෙනවා ගන්න පුළුවන් දේවල්. ඉතින් ඔයාලා ඒවා කතා කරලා බලලා මේ shop එකට call එකක් දීලා එන්න. හරි. මේ තියෙන්නේ මේ බෑග්ස් ඔයාලා දැකලා තියෙනවද? කොරියා කරා නම් ඔයගොල්ලෝ කවදා හරි කොරියා එකක් දාලා තියෙනවා නම් ඒ කොරියා එකෙන් එන පාසල් මේ වගේ නේද? ඉතින් මෙන්න මේ බෑග්ස් වල දාලා තමයි යාලා එවන්නේ. එතකොට මේ බෑග්ස් වල prices තමයි මේ තියෙන්නේ. මෙයාලගේ ලොකු size එකේ ඉඳලා පොඩි size එක වෙනකම්ම sizes තියෙනවා. මෙයාලගේ ලොකුම size එක රුපියල් 50ක් වගේ තමයි වැටෙන්නේ. සාමාන්‍ය පොඩිම size එක රුපියල් 9ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මං කියවනේ අර ස්මෝල් බිස්නස් කරන කටේ සාමාන්‍යයෙන් අර රෙදි ෂොප් එකක් එහෙම දාගෙන ඉන්නවා නම් එයාලට ඉතින් ගොඩක් විශේෂයි. පෙටාවල තියෙන මේ ෂොප් එකේ ඇත්තටම රුපියල් 9කට බෑග් එකක් අරන් තමන් ව්‍යාපාරයක් කරනවා කියන්නේ තමන්ට එතනින් එන ලාභය ගොඩක් වැඩි. ඒ නිසා ඉතින් ඔයාලත් ඊට පස්සේ වෙන ෂොප් එකකින් ඔයාලා ගන්නව නම් ඒ ෂොප් එකේ prices වැඩි නම් ඉතින් ඔයාලා වෙනසකටත් එක්ක මෙයාලගෙන් බඩු අරගෙන බලන්න. ඔයාලත් වෙනස අත්විඳින්න. මොකද ලාභය තමයි අපිට අනිවාර්යෙන්ම ඕන ව්‍යාපාරයක් කරනකොට. ඒ නිසා ඉතින් මම නම් කියන්නේ අපිට ගොඩක්ම අඩු තැන් වලින් බඩු අරගෙන අපිටත් ලාභයක් තියාගෙන සෙල් කරන්න තියෙනවා නම් හොඳම දෙයක් සෙල් කරන්න තියෙනවා නම් ඒක තමයි ගොඩක්ම වටින්නේ. ඒ නිසා ඉතින් මෙන්න මෙයා ළඟ මේ තියෙන පැකින් වර්ග මෙයාලා 120 130 අන්න ඒ වගේ prices වලට තමයි මේවා යන්නේ. අනිත් එක මෙයාලගේ පොඩි එකේ ඉඳලම sizes ගොඩාක් තියෙනවා ගන්න. ඒර නැති දේවල් නෑ මේකේ හැම දෙයක්ම වගේ තියෙනවා. අනිත් එක මේ තියෙන මේ මං කියේ gift box අලුතෙන්ම දැන් wrapping කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් වල මෙන්න මේවා අලුතෙන්ම එකතුන ටිකක් මේවර මම මේකේ කලින් price එක කියලා ඇති. මේකෙන් පොඩි එකේ ඉඳලම ලොකු එක වෙනකම්ම bags මෙයාලා ළඟ තියෙනවා. මේක අර අලුතෙන්ම ආපු design එකක්. ඒ නිසා කියන්නේ මේක හරිම ෂෝක්. ඉතින් මේක මමත් ගත්තා. ඉතින් මට මෙතනින් ගන්න පුළුවන් වුණා. මම මේ හින්දා මමත් එකක් අරගත්තා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට කටාරියක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මාව subscribe කරන්න මතක කරන්න එපා. තවත් ලස්සන දවසක හමුවෙමු. bye bye.